වන් සරණයි කඩවර සොන්කාලි දේවාලය නොවැම්බර් මාසේ 15 වන දින අද දිනෙත් දේවාලයට පැමිණි පිරිසට ශාස්ත්‍ර කටයුතු බැලුවා. ඒ වගේම තමයි දුරකථන මාර්ගයෙන්ුත් ශාස්ත්‍ර බැලීම් කටයුතු සිදු කරා. ඒ වගේම තමයි දඩුවම් වගේක් දෙන්න තිබුණා. සමහර දඩුවම් අසාධාරණ කටයුත්තක් සඳහා ඒ දේවලුත් ජීවම් කටයුතු මේ තාම කරගෙන යන අතරතුර ඒ වගේම තමයි වශී ගුරුකම් ජීවන් කටයුතුත් සිදු කරගෙන යනවා. ඒ වගේම තමයි යම් ආකාර නම් ශ්‍රී ලාංකික සිටින දරුවෙකුගේ යම් ආකාර දෝෂ මාලාවක් තියෙනවා. ඒකට මේ ජීවන් කරගෙන මේ පොල්ගිඩි ජීවන් කටයුතු සිදු කරගෙන යනවා. ඒ වගේම තමයි ලංකාවෙත් දරුවෙක් රාගම් ප්‍රදේශයේ දරුවෙක්ට යම් ආකාර අසාධාරණ කටයුත්තක් වෙලා සිටිනවා. පිරිමි ප්‍රාණකාරයෙක්ගේ පිරිමි දරුවෙක්ගේ මේ අදාළ කටයුතුත් ජීවන් කටයුතු අධිනිත් ඒ ආකාර සිදු කරගෙන සියලු කටයුතු සිදු කරගෙන තමයි දින යන්නේ. දැන් රාත්‍රී 12ටත් කිට්ටු වෙවි. නමුත් තාම ජීවන් කටයුතු ඉවර නැහැ. ඒ ආකාර රාජකාරී සිදු කරන්නේ මාහට යම් රාජකාරියක් බාර දුන්නොත් මම ඒ රාජකාරිය හොඳින් හෝ නරකින් කර දෙනවාමයි. ඒකයි කඩවර සොන්කාලි දේවාලය වෙනස. තෙරුවන් සරණයි.